අද අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ තියෙන SLECC එකට. මේකේ තියෙන ලොකු ක්‍රිස්මස් මෙගා සේල් එකක්. ඒක බලන්න තමයි අපි ආවේ. මේකේ ස්ටේෂනරි අයිටම්ස් වලට තමයි සේල් එක තියෙන්නේ කියලා තිබුණාට මෙතන ලොකු වෙරයිටි එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඒ නිසා තමයි අපි අද මෙතෙන්ට ආවේ. ආපු ගමන්ම මේ වගේ ෆුඩ් ස්ටෝල්ස් බර ගාණක් මෙතන තියෙනවා. එක කෑම ಜಾති වලින් ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. ඔයගලන්ට try out කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළට ගියහම ඔයගලන්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්න වෙනවා. ඉතින් ඇතුළට ගියපු ගමන්ම ඔයගලන්ට මේ වගේ රින්සෝ වර්ග සබන් වර්ග වලට තමයි ලොකු සේල් එකක් ඔයගලන්ට පේන්නේ නැති. ඒ වගේ ගොඩක් ගාන අඩු ප්‍රයිසස් වලට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ තමයි ෆස්ට් හෝල් එක තියෙන්නේ. ඉතින් මේ ෆස්ට් හෝල් එකේ එක සයිඩ් එකකම තියෙන්නේ අනිත් දේවල්. එක සයිඩ් එකක තමයි ස්ටේෂනරි අයිටම්ස් තියෙන්නේ. මෙතන දැන් මේ ගියපු ගමන්ම ඔයගලන්ට පෙන්නන මේ කොස්මෙටික් ස්ටෝල් එක මාරම ලොකු රේන්ජ් එකක් තිබුණා. ඔයගලන්ට පේනවන්ති පර්ෆියුම්, බොඩි ස්ප්‍රේ, ඩියෝඩරන්ට්ස්, බොඩි ලෝෂන්ස්, ඊට පස්සේ මූණේ ගාන ක්‍රීම්, ටෝනර්ස් වර්ග, හෙයා එකට හෙයා මාස්ක්, ෂැම්පූ, කන්ඩිෂනර් මේ ඔක්කොම තිබුණේ ගොඩක් හයි එන්ඩ් ටයිප් එකේමත් නෙමෙයි. හැබැයි සාමාන්‍ය තරමක ටිකක් ගණන් බ්‍රෑන්ඩ්ස් තමයි මෙතන තිබුණේ. මමා තිබුණා, ලා ෆ්‍රෙෂ් තිබුණා, එල් ෆිනෝ කියලා ඔයගලන් දන්න ඇති. ෂිසයිඩෝ එකේ එහෙම හෙයා මාස්ක් එකක් තියෙනවා. මේ දේවල් තිබුණා. හැබැයි ඔයගලන් පොඩ්ඩක් චෙක් කරලා ගන්න ෆේක්ද නැද්ද කියලා. මම දැක්ක මගේ කලින් වීඩියෝ එකකට ගර්ල් කෙනෙක් එහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් ඔයගලන් ගන්නකොට පරිස්සමෙන් මේ දේවල් ගන්න. ඊට පස්සේ මේ මෙතන shoes, clothing items, phone accessories ඔය වගේ දේවලුත් මෙතන තියෙනවා. food stalls උත් ඇතුළේ තියෙනවා. ෂෝට් එහෙම රුපියල් 500 ඉඳලා ගන්න පුළුවන්. හැබැයි මට එක දෙයක් කියන්න ඕනේ කියලා හිතනවා. ඔයගලන් දැන් මේ වීඩියෝ එක බලලා මේ තැනට යනවා නම් ඔයගලන් ස්ටේෂනරි අයිටම්ස් ගන්නවා නම් විතරක් මෙතනට යන්න. එතකොට ඔයගලන්ට අනිත් දේවලත් එක්ස්ප්ලෝර් කරගෙන ඔයගලන්ට අවශ්‍ය දෙයක් එතන තිබුණොත් ගන්න පුළුවන්. හැබැයි අර එහෙම නැතුව මෙතන තියෙනවා ලොකු සේල් එකක් කියලා හිතලා මෙතනට යන්න එපා. ඔයගලන් දුර ඉඳලා නම් එන්නේ. මොකද මට නම් හිතිච්ච හැටියට එහෙම මහා ලොකු වයිඩ් රේන්ජ් එකක් ස්ටෝල්ස් තියෙනවා නැත්තේ නැහැ. ඩිස්කවුන්ට්ස් උත් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි අර ගොඩාක් ක්වොලිටි අයිටම්ස් තිබුණේ නැහැ. දැන් මම කිව්වත් වගේ රුපියල් 518 ෂෝට්ස් තිබ්බා. රුපියල් 600 විතර ඉඳලා ටී-ෂර්ට්ස් එහෙම තිබුණා. හැබැයි මට දැනෙච්ච විදියට ඒවා නිකන් අර ගෙදරට අඳින ක්වොලිටි එකේ තමයි තිබුණේ. දැන් ඔයාලා බබාලා එක්ක යනවා නම් ස්ටේෂනරි අයිටම්ස් ගොඩේමනේ සෙල්ලම් බඩු තියෙන්නේ. බබාලාට ඕන කරන දේවල් සෙල්ලම් බඩු නම් ගොඩක් ගාන අඩුවට තිබුණා. ඒ වගේම බබාලාට ඕන කරන ෂූස් එහෙම ඒ දේවලුත් මෙතන ගොඩක් ගාන අඩුවට තිබුණා. ඒ වගේම තමයි ඔයාලට ඩෙනිම් ස්කර්ට්ස්, ඩෙනිම් රිලේටඩ් ඒවත් මෙතනින් අඩුවට ගන්න පුළුවන්. ඔයගලන්ට ගණන් අඩු දේවල් ටික කියාගෙන යන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් තියෙනවානේ යන්න කලින් මොනවද ඔයගලන්ට අවශ්‍ය දෙයක් මෙතන තියෙනවද කියන්න. මෙතන අර අපේ BMICH එකේ වීඩියෝ එක බලනවා නම් ඒකේ වලාකුළු කියලා මම පිලෝස් කඩයක් රෙකමන්ඩ් කරා ඔයගලන්ට පිලෝ ස්ටෝල් එකක්. අන්න ඒක මෙතනක් තිබුණා. ඩෙනිම්ස් ඔයගලන්ට ගාන අඩුවට ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි ඩෙනිම්ස් තිබුණා. එකම දේ ෆිට ඔන් කරන්න තැනක් නැහැ. ඉතින් අර මම නම් පර්සනලි ඩෙනිම් එකක් ගන්න ෆිට ඔන් කරලා බලන නිසා මට ඒක හරියටම කියන්න බෑ. ඔයගලන්ට අර ටග් ගාලා සයිස් එකකින් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙතන ගොඩක් ගාන අඩුවට ඩෙනිම්ස් තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ගෙදරට අඳින ඇඳුම් නම් ඕන තරම් තියෙනවා. ලොකු අයටයි, පොඩි අයටයි, අම්මලාටයි, ආච්චිලාට, සීයලාටයි ඔය හැමෝටම ගෙදරට අඳින ඒවා නම් ගොඩක් ගාන අඩුවට ගන්න පුළුවන්. මොබයිල් ඇක්සසරීස් උත් ඔයාලට ගොඩක් ගාන අඩුවට ගන්න පුළුවන්. මම දැක්ක ටෙම්පර් ග්ලාස් එකක් රුපියල් 300යි වෙන්නේ කියලා ගහලා තියෙනවා. අපි නම් ගත්තේ නැහැ. හැබැයි ඒ වගේ ගාන අඩුවට මම ඇත්තටම වෙන තැන්වල දැකලා නැහැ. මම ක්වොලිටි එක නම් ඇත්තටම චෙක් කරේ නැහැ. මගේ ස්ටෝල් එකට ගියේ නැති නිසා. හැබැයි එතන ගොඩක් සෙනග හිටියා. ස්පෙෂලි පිරිමි ළමයි සෑහෙන ගොඩක් හිටියා මේ ටෙම්පර් ග්ලාස් ගහන්න ඇවිල්ලා. ඒගොල්ලන් ගහලා දෙනවා ග්ලාස් එක. ඊට පස්සේ ෂූස් තිබුණා ගාන අඩුවට. ඔයගලන්ට ගන්නවා නම් 2000යි 2500යි. ඒත් එක්කම පොඩි අයගේ දේවල්. පොඩි බබාලාගේ සෙල්ලම් බඩු රුපියල් 250 ඉඳලා තිබුණා මං කිව්වත් වගේ. ඒත් එක්කම යාළගේ අර ලයිට් පත්තු වෙන ෂූස් මං හිතන ඔයගලන් දන්නවා ඇති කියලා මම මේක කිව්වම ඒ ඩෙක් ෂූස් උත් තිබුණා රුපියල් 2500යි. අපකම දෙ ඉතින් සයිස් නැහැ. මේ පැන්ඩගේ සයිස් හොයන්න හරි අමාරුයි ෂූස් ගන්නකොට. ඉතින් එයාගේ සයිස් තිබුණ නැහැ මෙතන. ඔය දේවල් ටික තමයි මට දැනුනේ විදිහට ගාන අඩුවට තිබුණේ. කොස්මෙටික්ස් තිබ්බ ගාන අඩුවට. හැබැයි මට පොඩි දෙගිටියාවක් තියෙනවා. ඒවා රියල්ද ෆේක්ද කියන්න ප්‍රයිස් එක නිසා නෙමෙයි. ඇත්තටම මගේ ගාව මම යූස් කරන අර මේ ජපාන් බ්‍රෑන්ඩ් එකක් වෙන ෂිසයිඩෝ එකේ ෆිනෝ හෙයා මාස්ක් එක. ඒකම මෙතන ඉස්සරහින් දාලා තිබුණා. ඒ පැකින් එක මාර වෙනස්. ඒ කියන්නේ හොඳට දැක්කහම මට නම් දැනුණා නිකන් ඒක ලෝකල් එකක්ද කියන මං ප්‍රයිස් එහෙම
ඇත්තටම අහන්න ගියෙත් නැහැ මොකද දැක්ක ගමන් දැක් කියන්නේ දැනිච්ච නිසා ඒ නිසා මම බැලුවේ නැහැ ඒකයි මම දෙතුන් පාරක්ම ඔයගලන්ට කියන්නේ චෙක් කරලා ගන්න කියලා. ඊට පස්සේ මේ බෙඩ් ෂීට් කෝන් එකක් තිබුණා. ඔයගලන් බෙඩ් ෂීට් උත් ගන්නවා නම් හරියට බලලා ගන්න. ඒකටත් මම මෙහෙම කියන්න හේතුව අපේ BMI CH එකේ වීඩියෝ එකට ගර්ල් කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. එහෙම ඒගොල්ලන් බෙඩ් ෂීට් අරගෙන ගන්න අඩුවට ගෙදර ගිහින් බලනකොට ගොඩක් පොඩි කියලා. සමහර කෙනෙකුට ඒ බෙඩ් ෂීට් එක කොටන් නෙමෙයි නිකන් අමුතු දාඩිය දාන ටයිප් එකේ මැටීරියල් එකක් තමයි ඒ රෙද්ද කියලා. ඉතින් අර 1700යි මෙතන ඒ බෙඩ් ෂීට් එක. ඕකම ඇත්තටම BMI CH එකේ තිබුණ 1400 හරි 1500යි හරි. ඔයගොල්ලන් ඒවයින් ගන්නවා නම් ගාන පොඩ්ඩක් චෙක් කරලා ගන්න. ඉතින් මං හරියටම දන්නේ නැහැ එහෙම පුළුවන්ද නැද්ද කියන්න. අපි මෙතනට ගිහින් ආවට පස්සේ තමයි ඇත්තටම මගේ කමෙන්ට්ස් ඔක්කොම දැක්කේ. සෙල්සියස් එකෙන් තමයි අපි ගන්නේ වෙඩින් අයිටම්ස් ගන්නේ සෙල්සියස් එකෙන්. ඒක නම් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඔයගොල්ලන් පාවිච්චි කරනවා නම් එතනින් ගන්න. මොකද 30% off තිබුණා ඕනම අයිටම් එකකට. ඒත් මෙතනක් තියෙනවා. මේ මෙතන SLECC එකේ තියෙනවා මේ ඒ සෙල්සියස් එකෙනුත් ස්ටෝල් එකක් තිබ්බා. නිකන් දන්නවනේ දැන් වයස ටිකක් යනකොට ඔයගලන්ට ගෙදර ලස්සන කරන දේවල් යන්නේ ඕන වෙන්නේ. එහෙම කෙනෙක් ඉතින් ඉන්නවා නම් මං වගේ කෙනෙක් ඔයගලන්ට හොඳයි කාපට්ස් වල ලස්සන ඒවා අර මම ඔයගලන්ට පේනනම් වීඩියෝ එකේ අන්තිමට අපි ගත්ත කාපට් එක මෙටීරියල් එකත් එක්ක ලං කරලා. මෙතන ඉඳන් තමයි රිචඩ් එකෙන් කරන මේ ස්ටේෂනරි මෙගා සේල් එක පටන් ගන්නෙ. මෙතන ඔයගලන්ට ගියපු ගමන්ම හෝම් වෙයා සෙක්ෂන් එකක් තියෙනවා. මෙතනත් ගොඩක් ගාන අඩුයි Panasonic එකේ TKS වගේ බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට්ස් තිබුණා ගොඩක් ගාන අඩුවට. ඉතින් මෙතනට ඔයගලන් යනකොට ඔයගලන් මෙච්චර වෙලා shopping කරා නම් ඒ බෑග්ස් ටික එතනින් තියලා කවුන්ටර් එකෙන් තමයි යන්න ඕනේ. ඔයගලන්ට ඕනනම් අර ට්‍රොලි එහෙම තියෙනවා. ඔයගලන්ට ගන්න පුළුවන්. දැන් ගොඩක් ඇත්තටම මෙතනට ආවොත් ඔයගලන් අර බබාලගේ ස්කූල් ලිස්ට් එක අරගෙන එන්න. මොකද මෙතන ගොඩක් ගාන අඩුයි ස්ටේෂනරි අයිටම්ස් නම්. ඒ කියන්නේ ස්පෙෂලි ඔය බුක්ස් වලට පෙන්සිල් කේසස් ඔය A4 sheets half sheets ඔය වගේ ඒවට මේ සෑහෙන ලොකු ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඉතින් මේ හෝම් වෙයා සෙක්ෂන් ඒ කියන්නේ මං කිව්වත් වගේ ඔයගලන් අර ඒ ලිස්ට් එක ගන්නවා නම් අනිත් පැත්තේ ඔයගලන්ට රවුමක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මෙතන මේන්ලිම ලොකු ඩිස්කවුන්ට්ස් දීලා තියෙන්නේ. සමහර අයිටම්ස් වලට 50% 60% ඔය වගේ තිබුණ ඩිස්කවුන්ට්ස් දීලා. ඉතින් මං හිතනවා මේවා රීටේල් ඇත්තටම ඔයගලන්ට පෙටාවලිනුත් ගන්න බෑ. මොකද පෙටා ගියත් ඔයගලන් 12 ගන්න නෑනේ. ඉතින් ඒ නිසා මේ normal රීටේල් පෙටාවලින් ගන්න normal රීටේල් ප්‍රයිස් එකට වඩා අඩුවට ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම මෙතනත් ඔයාලා හෝල්සේල් ක්වොන්ටිටි එකක් ගන්නව නම් ඉන්නම ප්‍රයිස් ඒගොල්ලන් දාලා තියෙනවා. එකක් ගන්නවා නම් මෙච්චරයි, 6ක් ගන්නවා නම් මෙච්චරයි, 12ක් ගන්නවා නම් මෙච්චරයි කියලා ඔයගලන්ට පේන ඇති වීඩියෝ එකේ. කව කටු පෙට්ටි ඊට පස්සේ බබාලට ඕන කරන ඇත්තටම ඔය ස්කූල් ලිස්ට් වල තියෙන හැමදේම වගේ මෙතන තිබුණා. ඒ වගේම වතුර බෝතල්, කෑම් පෙට්ටි ඒ වගේ ඒවට මේ කියන්නේ මොනවාද පෙන්සිල් කේසස් ඕ වගේ ඒවා නම් මේ කියන්නේ ලස්සන ඒව ගොඩක් තිබුණා. ඉතින් බබාලා ආස වෙන විදියට රේන්ජ් එකක්ම තිබුණා සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන විදියට. වීඩියෝ එකේ හැම දෙයක්ම අපි මෙන්ෂන් කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. එහෙනම් වීඩියෝ එක බලාගෙන යන්න. වීඩියෝ එකේ අන්තිම හරියදී හම්බ වෙන්නම්.
සෝන් එකකුත් ඔයගලන්ට තියෙනවා. පොඩි කට්ටිය මෙතනට දාලා ඔයගලන්ට shopping කරන්න පුළුවන්. හැබැයි නිදහසේ උමනාවක් තියෙනවා නම් එතන ටිකක් සෙනගත් හිටියා. මේ වගේ ඔයගලන්ට raffle draw එකක් තියෙනවා. ඉතින් ඔයගලන් මේ ගත්ත entrance ticket එකෙන් ඔයගලන්ට ඒකේ තියෙන details ටික fill out කරලා ඒ box එකට දාන්න තියෙන්නේ. ඉතින් ඔයගලන් win කරොත් එimhe ඔයගලන් ඔයාලව contact කරනවා. ඊපස්සේ මට හිතෙනවා මේකත් කියන්න මේක Colombo food කියන food stall එක මෙතන bubble tea එකක් තිබුණා. ඒ බබල් ටී එකත් හරිම රසයි. නෝමල් මිල්ක් ෂේක් එක රුපියල් 300යි. බබල් මිල්ක් ෂේක් එක රුපියල් 400ක් උනේ. ඉතින් ඔයගලන්ට ඒකත් ගන්න පුළුවන්. හරිම රසට තිබුණා. ඒකේ අර බබල් ඒව අර පොප් වෙන එක නෙමෙයි. නෝමල් අර කන බබල් එක තිබුණේ. ඒක වෙනවනේ හරිම රසට තිබුණා අපිට බොන්න. කියන්නේ ඇත්තටම රසයි ඒක. ඉතින් ඔයගලන් ගියොත් ඉතින් මහන්සිලා ආවොත් එහෙම try කරලා බලන්න. ඊට පස්සේ අපි තව එකක් try කරා. ඔයගොල්ලෝ දකින්න නැති අර buy one get one free board එකක් දාලා තිබුණානේ. අන්න ඒකේ මේ දාලා තිබුණා ලසඤ්ඤා කොත්තු කියලා එකක්. ඉතින් අපි බැලුවා මේ ආනේ රසට ඇති කියලා අපි ඉතින් ගත්ත ලසඤ්ඤා කොත්තු රුපියල් 250යි උනේ. පොඩි මේකකුත් තිබුණා ඉච්චර අඩුවට දෙන්නේ කොහොමද කියලා. අනේ කන්න නම් බෑ ඒක. අර කෙලිම නූඩල්ස් එක තියෙන්නේ මේකත් ඒ නූඩල්ස් ජාතියේ නම මට තේරෙන්නේ නැහැ කියන්නේ ඔයගලන්ට වීඩියෝ එකේ පෙනේ. කොත්තුමී පැකට් එකේ රස වගේ නෙමෙයි නිකන් වෙන අමුතු රසක් තියෙන්නේ. අපිට නම් සෙට් උන්නේ නැහැ ඉතින්. රුපියල් 350ක් දීලා ඔයගලන්ට සොසේජස් ජම්බෝ ටයිප් කෑලි දෙකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් ගත්තා. හැබැයි සොසේජ් එක නම් ඉතින් හොඳයි. ඒක normal sausages රස තමයි එන්නේ. මේ අපි ඉතින් ඔය වගේ එකක් අලුත් එකක් try කරන්න ගියොත් අපිට ඕම තමයි වෙන්නේ. කොහොම හරි කවන්නේ. ඉතින් ඔයගලන් කිව්වත් වගේ ස්ටේෂනරි ගන්නවා නම් ඔයාලා මෙතෙන්ට යන්න. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.